Hi ළමයි, welcome back to our YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි ඔයාලට ආයෙ vlog එකක් අරගෙන ඉන්නේ. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ගොඩ කාලෙක ඉඳන් තමයි අපි යාළුවෝ කට්ටිය ටික කොහේ හරි යමු කියලා කතා වෙන්නේ. ඉතින් ඒක අන්තිමේදී ඇත්තක් වුණා. මොකද නැත්තම් කටින් යන ට්‍රිප් නේ ගොඩක්ම තියෙන්නේ. අපි හැමෝටම ලේසි විදිහට අපි වන් නයිට් එකකට යන්න තීරණය කරා. මොකද පෙලක් අයට කැම්පස්, පෙලක් අයට යාළගේ ජොබ් තියෙනවා. ඉතින් ඒ වැඩත් එක්ක අපි හිතුවා එක දවසකට කොහේ හරි තියෙන වෙලාවත් එක්ක මැනේජ් කරගෙන යමු කියලා. දැන් අපි 4 දෙනා හොරණට යන ගමන් තමයි ඉන්නේ. අපි දෙගොල්ලෝ බයික් වල එන්නම් කිව්වා. අනිත් යාළුවෝ බස් එකේ තමයි හොරණට එනවා කීවේ. අපි යන තැන තියෙන්නේ හොරණ. මෙතන දැන් එක යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. අනිත් සෙට් එක එනකන් තමයි අපි දැන් මෙතන බස් හෝල්ට් එකේ ඉඳගෙන ඉන්නේ. අපි බලමු තව කවුද එන්නේ කියලා අපේ ට්‍රිප් එකට. අපි එතනට ගිහිල්ලා විනාඩි 20කට විතර පස්සේ යාළුවා ටිකත් මෙතනට ආවා. මේ ට්‍රිප් එක අපි 11 දෙනෙක් යනවා. එතනින් 3 දෙනෙක් ගර්ල්ස්ලා, ඉතිරි ඔක්කොමලම බෝයිස්ලා. මෙතන ඔක්කොමලම හසින්දුගේ හොඳම යාළුවෝ. හසින්දුව දැනගත්තේ දවසේ ඉඳන් මාත් යාළුව දැනගන්නවා. ඒ කියන්නේ අවුරුදු 7-8ක වගේ ඉඳන් තමයි යාළුව මාත් දන්නේ. ඊටත් කලින් ඉඳන් තමයි යාළුවා හසින්දුගේ යාළුවෝ. ඉතින් හසින්දු මට හම්බුනේ හින්දා තමයි එයාගේ ඒ හොඳ යාළුවෝ ටිකත් මට හම්බුනේ. කතාවෙන් කතාව අපි ප්ලේස් එකටත් ආවා. අපි අද ආවේ නවින්ක නේචර් රිසෝට් එකට. මේක තියෙන හොරණ. ඒ ප්ලේස් එක හරිම ලස්සනයි. ඔයාලට ඩේ අවුට් යන්න, නයිට් අවුට් වලට ඕනම විදිහට ඔයාලට එයාලත් එක්ක කතා කරගෙන මෙතන බුක් කරගන්න පුළුවන්. අපි වන් නයිට් ස්ටේ එකට එන හින්දා මෙතන රිවිව්ස් බලලා මෙතන සිලෙක්ට් කරගත්තා. මෙතනට අපි අද එනවා කියලා. අපේ 11 දෙනෙක් ඉන්නවා කිව්ව හින්දා එයාලා අපිට සජෙස්ට් කරේ 15 දෙනෙක්ට ඇකොමඩේෂන් ගන්න පුළුවන් මෙන්න මේ විලා එක. මෙතන 15 දෙනෙක්ට ආවාම ඉන්න පුළුවන්. අපි 11 දෙනෙක් හිටියේ හින්දා අපි 11 දෙනාට එයාලා එතන අරේන්ජ් කරලා දුන්නා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතනට ඇවිල්ලා එන්ජොයි කරන්න. ඒ ප්ලේස් එකත් හොඳයි. ඉතින් අපි ආව ගමන් කට්ටියම ගොඩාක් දේවල් කතා කරන්නත් තියෙනවා. මොකද ගොඩ කාලෙකට පස්සේ එන්නේ හම්බුනේ. අපිට ආව ගමන්ම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. මෙතන එක යාළුවෙක් අඩුයි. එයා එන ගමන් කියලා තිබ්බේ මග. ඉතින් එයා එනකන් අපි අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. ඔයාලට කියන ළමයි මෙතන ඉන්න එක යාළුවෙකු මම ඒ ලෙවල් කාලෙන් පස්සේ ආයේ එදා තමයි දැක්කේ. තව එක්කෙනෙක් සම්පත් බැංක් එකේ වැඩ කරනවා. එතකොට එක්කෙනෙක් ස්ලිට් එකට යනවා. අපි දෙන්න හොරයිසන් එකේ ඉන්නේ. එතකොට අනිත් ඔක්කොමලම කට්ටිය ටික SLTC එකේ. SLTC එකේ ඉන්න කට්ටියට නම් එයාලව හම්බෙනවනේ. අනිත් අයවත් අපිට නිතරම හම්බෙන්නේ නැහැ. කාලයකට සැරයක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කට්ටිය ගෲප් එකක් ආය හදාගෙන කතා වුණා අනිවාර්යයෙන්ම කොහේ හරි යමු කියලා. නැත්නම් අපිට එයාලව මිස් වෙන හින්දා. අපි ඉතින් ආව ගමන්ම පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බැලුවා කොයි වගේද මේ තැන කියලා. ෆොටෝස් ගත්තා. ඊළඟට ඉතින් අපි ආවේ කෑම කන්න. මොකද අපේ චෙකින් එක තිබ්බේ දවල් 12ට. එයාලගේ ලන්ච් එක බුෆේ එකක් විදිහට තමයි දෙන්නේ. ඒක එකේ ඉඳන් 3 වෙනකන් තමයි ටයිම් එක දීලා තිබ්බේ. අපි ඉතින් පොඩ්ඩක් වෙලා ඉඳලා කෙලින්ම අපේ ලන්ච් එක ගන්නවා. මොකද ඒ වෙද්දී කට්ටියට බඩගිනිත් එක්ක ඉතින් ඒ දේවල් ටික තමයි බුෆේ එකට තිබ්බේ. සැලඩ් කෝන් එකකුත් තිබ්බා. දැන් ඉතින් තියෙන අපිට කෑම කන්න. මෙතන මෙයාලා ඩේ අවුට් පැකේජස් වලට එන අයටත් එක්කම වෙනමම හෝල් එකක් අරේන්ජ් කරලා තිබ්බා එයාලගේ ලන්ච් එක ගන්න. එතන තමයි අපි අපේ ලන්ච් එකත් ගත්තේ. දැන් මම ඔයාලට කියන්නම් අපි මේ හිටිය පැකේජ් එකට අපි එක්කෙනෙක්ට කීයක් විතර ගියාද කියලා. අපි එක්කෙනෙක්ට 5500ක් වගේ තමයි ගියේ. එතකොට ඔයාලා වෙනම එතනදී මොන හරි ඩ්‍රින්ක්ස්, බයිට් වගේ දේවල් ගන්නවා නම් ඒවට ඇඩිෂනල් පේමන්ට් එකක් ගන්නවා ඔයාලා. අපි කෑම කාලේ ඉවරලත් එතන ආයත් කියව හිටියා. ඉතින් අවුරුදු ගානක දේවල් හැමෝටම කියන්නත් තියෙනවනේ. ඊට පස්සේ ආයෙ එළියට ඇවිල්ලා ෆොටෝස් ටිකක් අරගෙන මෙයාලට ක්‍රිකට් ගහන්න ඕනේ කිව්වා. මෙතන ක්‍රිකට් ගහන්න වෙනම පහළ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට කැරම් ගහන්න ඕන නම් කැරම් බෝඩ් එකක් ගන්න පුළුවන් එයාලගෙන්.
ඒ වගේම බැඩ්මින්ටන් රැකට්ස් එහෙමත් එයාලගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපි චේන්ජ් කරගෙන ඇවිල්ලා ක්‍රිකට් ගහපු එක තමයි කරේ. එවර ඩේ අවුට් එකට ඇවිල්ලා හිටිය කට්ටියක් මෙයාලව දැකලා ඉවර වෙලා එයාලයි මෙයාලයි ටීම්ස් දෙකක් හදාගෙන ප්ලේ කරමු කීවට පස්සේ ඔන්න එයාලත් එක්ක එකතු වෙලා පැය ගාණක් ක්‍රිකට් ගහපු එක තමයි කරේ. ක්‍රිකට් ගහලා ඉවර වෙලා අපි කට්ටිය ටික වෙලාවක් බැඩ්මින්ටනුත් ප්ලේ කරා. ඊට පස්සේ හවස 5ට විතර එයාලා ටී ටයිම් එක අරේන්ජ් කරලා තිබ්බා. ඩේ අවුට් පැකේජස් වලට ඉන්න අයටත් එකම තමයි ඒක අරේන්ජ් කරලා තිබ්බේ. තේ බීලා හැම ඉවර වෙලා අපි ආයත් පැය ගාණක් කියව ඉඳලා පූල් එකට බහින්න තමයි ලෑස්ති වුණේ. මොකද හවස් වෙනකන් හිටියා දවල් වරුවේ අවුසර වැඩි හින්දා අපි කට්ටියම කතා වුණා හවස පූල් එකට බහිනවා කියලා. මෙතන ලොකු ස්විමින් පූල් එකක් වගේම මේ වගේ ලිස්සලා ගිහිල්ලා වැටෙන්න පුළුවන් පූල් එකකුත් තියෙනවා. මන් දන්නේ ඒකට හරියට කියන නම. හැබැයි ඒක නම් මාර ජොලි. මාත් දෙපාරක් තුන් පාරක්ම ඒකේ ගියා. අතන උඩටයි පල්ලටයි ගිහිල්ලා අපි ආයෙත් උඩ තිබ්බ පූල් එකට ආවා. ඒගොල්ලෝ ඉතින් පැය ගාණක් අර බෝලයක් අල්ලගෙන හිටයි මෙහෙටයි විසික් කර කර තමයි හිටියේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. පූල් එකේ පැය දෙකක් වගේ ඉඳලා ඊළඟට අපි අපේ ඩිනර් එක ගත්තා. එයාලා ඔක්කොම අපිට අරේන්ජ් කරලා දුන්නා අපි ඉන්න තැනටම. එතකොට ඒක ලේසි හින්දා. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ මෙයාලගේ සර්විස් එක හරිම හොඳයි. ඒ වගේම මෙයාලගේ කෑම බීම ඒවත් රසයි. මම හිතනවා මේ ප්‍රයිස් එකට හරිම වර්ත් කියලා. ඔයාලත් යන්න කැමති අය ඉන්නවා නම් යාළුවොත් එක්ක කොහේ හරි ගිහිල්ලා නිදහසේ එන්ජොයි කරලා එන්න හොඳ ප්ලේස් එකක් කියලා මම රෙකමන්ඩ් කරනවා. ඔන්න ඉතින් කාලේ ඉවරලා පැය ගාණක් ඊළඟට නටපු එක තමයි කරේ. මෙතනින් ඩ්‍රින්ක්ස් ගත්තේ නම් දෙන්නෙක් තුන් දෙනෙක් විතර. ඒ වුණාට අනිත් අයත් බලන්නකෝ ඒ වගේම තමයි නටන්නේ. නටලා කොහොම හරි පාන්දර 12 පහු වෙනකලුත් නැටුවා. ඊට පස්සේ ආය කාඩ් සෙල්ලම් කරා, කැරම් ගැහුවා. ඔන්න ඕවා තමයි රෑ එළි වෙනකම්ම කරේ. පැය ගානක් මෙයාලා නටන එක බල ඉඳලා ඊට පස්සේ කාඩ් සෙල්ලම් කරන වෙලාවේදී මම නම් නිදාගත්තා. මොකද මට නිදිමත ඇවිල්ලා. මෙයාලා නම් කීයට නිදාගත්තද කියලා මම දන්නෙත් නැහැ. good morning ළමයි. මේ ඊට පහුවදා අපි මේ දවසේ තමයි එන්නේ. උදේම නැගිට ගමන් ඉතින් මෙයාලා නම් කිරි බොනවා. මම නම් කිරි බොන්නේ නැහැ. කිරි බොන ළමයිට තමයි මේ කිරි ගෙනල්ලා තියෙන්නේ. ඊට පස්සේ මුහුණ හොදලා වොෂ් එකක් එහෙම දාගෙන උදේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න තමයි අපි ලෑස්ති වුණේ. මොකද අපිට චෙක් අවුට් එක තිබ්බේ උදේ 10ට. ඒ හින්දා ඉක්මනට බඩු ටික අස් කරගෙන කෑම කන්න තමයි දැන් හදන්නේ. අපි බ්‍රේක්ෆාස්ට් එකට අපි සිලෙක්ට් කරේ ෆස්ට් මෙනු එක. ඉතින් යාළගේ උදේට බතුයි ඉන්දියාප්පයි තිබ්බා. අපි ඒව තමයි කෑවේ. කාලේ ඉවර වෙලා ටික වෙලාවක් තිබ්බේ. හින්දා මෙයාලා පූල් ප්ලේ කරන්න ඇවිල්ලා තිබ්බා. මම මෙතන චුට්ටක් වෙලා ඉඳලා දැන් යන්න වෙලාව ළඟ හින්දා බඩු ටික ඔක්කොම අස් කරගෙන වෙන ඇඳුමක් ඇඳගෙන එහෙම ලෑස්ති වුණා අර කට්ටිය එනකම්. දැන් ඉතින් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම ආයෙ මගේ ඇඳුම චේන්ජ් කරගත්තා. මොකද මම හොරණට ගිහිල්ලා
කෙලිම ගෙදර යනවා කියලා තීරණය කරා. හසින්දුට වැඩක් තියෙන හින්දා එයාට ඉන්න වුණා. ඒ හින්දා එයා කඩුවෙලට ගියා. මම මේ මගේ අනිත් යාළුවෝ ටිකත් එක්ක ගෙදර ගියා. මේ යාළුවෝ ටික පික්මේ එකක් දැම්මා. ඊට පස්සේ මම යාළුවට කිව්වා මම එනකන් ඉන්න කියලා හොරණ බස් ස්ටෑන්ඩ් එකේ. මොකද මම යාළුවත් එක්ක තමයි ආයේ ගෙදර යන්නේ. මෙතනදී බායි කීවට. ඒ කරලා මෙයාලා ගියාට පස්සේ අපිත් අපේ බයික් එකේ එතනට ගියා. ඔන්න ඉතින් හොරණට ආවට පස්සේ හසින්දුටත් බායි කියලා දැන් ඉතින් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ දවසේ ගෙවුනේ. ඉතින් මම දැන් ආයේ ගෙදර යනවා මෙයාලත් එක්ක. ඊළඟ vlog එකෙන් ආයේ හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.